පොඩි වෙලාවක් දෙන්න සාමාන්‍ය දේශනයක් වේද පැය දෙකමාරක් තුනක් තියෙනවා එහෙම දේශනයක් යන්නේ නැහැ අද. එතකොට ඇයි මම මේ ත්‍රිපිටකය සමාජගත කරන්නේ කියන එක පිළිබඳව යම් අවබෝධයක් ඔබට තිබිය යුතුයි නේද? මම මිනිස්සු දන්නේ මම ජාතිවාදී කෂේ. ගොඩක් කට්ටිය හඳුන්වන්නේ වෙනමහත්ය කියන්නේ ජාතිවාදී. මම පැහැදිලිවම කියනවා පැහැදිලිුනේ ඕනම ස්ථානයක ඉඳලා ඔව් මම ජාතිවාදී. මම ජාතිවාදී කියලා කියන කාරණාවට කියන්න මම දෙපාරක් හිතන්නෙත් නැහැ මම බයක් නැහැ. මොන ජාතිවාදීන්ද කියලා අහුවොත් මම කියනවා සිංහල ජාතිවාදී. මම ජාතිවාදී කුනේ ඇයි කියන කාරණා පොඩ්ඩක් පැත්තකින් තියලා සමහර කට්ටිය මුන් බෞද්ධ අන්තවාදීෝ කියලා. මම කියනවා ඕක කියලා. ඇත්තටම අපි බෞද්ධ අන්තවාදීෝද නැද්ද? මම නම් බෞද්ධ අන්තවාදී. මම කියන්න පුළුවන් බය නැතුව. මෙත්තාවෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් උසස්ම අය. අන්තවාදී. ප්‍රශ්නයක් නෑ. අපි සතෙකුට සිව්පාවෙකුට ගහට කොළට මලටවත් හිංසාවක් කරන්නේ බෞද්ධය. තමන්ටවත් අපි හැමෝම හිංසාවක් කරගන්නේ නැහැ. ඉතින් එහෙම අන්තවාදී වීම වටිනවා. ඒ නමටම ආදරේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අංක 1ට ඔයාලා සියලු දෙනා බෞද්ධ අන්තවාදීෝ වෙන්න. එතකොට දහට කොළට මාන පමණක් නෙවෙයි සතාසිව් පාවාට නිදහසේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්. එදා අතීතේ රොබර්ට් නොක්ස්ගේ ලිපිලේඛනවල සටහන් කරන ආකාරයට සිංහලයන් මස් මාංශ නොකති අරක්කු සිගරට් නොබොති. එනිසා මිනිසා සතාසිව් පාවාද බොහොම නිදහසේ ජීවත් වෙති. කුරුල්ලන් ඔහේ පියවති මාළුවන් ඔහේ පීනති. මෙහෙමයි සිංහලයන් කියන එදා හෙළදිවේ පොතේ සටහන් කරන්නේ. නිසා ඔබ නොදන්නා අභිමානයක් ඔබට තියෙනවා. ඒ අභිමානය ඔබ නැවත අවදි කරගත යුතුයි. ඒක හේතු රාශියක් වෙනවා. හේතු රාශිය මට කියන්න බෑ. ඒ වගේම සිංහල ජාතිවාදීක් වෙන්න හේතුව අපේ හාමුදුරුවනේ ඔබ දකිනවා සමස්ත ලෝකෙම යුද කිනිදැල්ල වෙලිලා. හරි අපිට පුළුවන් ද යුද කිනිදැල්ල නිවන්න කියලා අපේ හාමුදුරුවෝ සමහර කට්ටිය අහනවා. ඔව් පුළුවන්. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ජනපති වෙන්න මාස 8කට කලින් අපේ හාමුදුරුවෝ ප්‍රසිද්ධ මාධ්‍යයක මම දේශනයක් කරද්දී මම කියනවා 2019 සිංහල බෞද්ධ රජකුපත් නොවුනොත් සමස්ත ලෝකෙටම වසංගතයක් එනවා. දැන් දෙයක් පැහැදිලි නැද්ද? වසංගතයක් ආවද නැද්ද? අපේ හාමුදුරුවෝ කියනවා 20 ලෝක තීරණාත්මක වර්ෂය. තීරණය නැද්ද? වුණා. මම කියන ලෝකයේ ස්වභාවය වෙනස් වෙනවා. ස්වභාව විපත් ලෝකෙට වැඩි වෙනවා. යුද්ධ ලෝක යුද්ධයට සමාන යුද්ධයක් වෙන්න පටන් ගන්නවා. අපේ හැමෝටම ඒ වුණා. ඒක ඔයාලට හිතෙන්න පුළුවන් මේ කොහෙවත්ම නැති මේ පුංචි රටක මේ හිටපු පුංචි මිනිස්සේ මේ රට රාජ්‍ය නායකත්වය බෞද්ධයෙක් නොවුනොත් ලෝකෙට දෙන විපත්‍ය පිළිබඳ සටහන කරන ඒක එලෙසම මේ වසර 6යි දැන් ගෙවිලා ඒක එලෙසම වෙලා තියෙනවා. එහෙනම් ඔබ නොදන්නා දෙයක් ඔබ තුල සැඟවිලා තියෙනවා. මේ සැඟවුණු දේ එළියට ගැනීම තමයි මගේ පරම වගකීම වෙන්නේ. ඔබට හිතනවා උදේ නැගිටිනවා කනවා බොනවා යනවා යනවා අඳිනවා පළඳිනවා මේක තමයි ජීවිතේ හම්බ කරගන්නවා මේක තමයි ජීවිතේ කියලා ඔබ හිතාගන්න. නෑ ඒක නෙමෙයි ඔබේ ජීවිතේ. මේක නෙමෙයි ඔබට පවුරු රාජකාරී. මේක නෙමෙයි ඔබ යායුතු මඟ. ඔබ යායුතු මඟ නිවැරදිව යන්න. ඔබට යායුතු මඟ නිවැරදිව යන්න. ලෝකයේ යුතුයකින් දැන් නිවන්න අපිට තියෙනවා එක දෙයක් ඉතුරු වෙලා. ඒ තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට දායාද කරපු ධර්මය. ඒ ධර්මයේ ලෝකෙට දායාද කරොත් සමස්ත ලෝකෙම යුද කිනිදැල් නිවෙනවා. සතා සිව්පාවට මිනිසාට සංහිඳියාවෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදනවා. ජාතිවාදී, ආගමවාදී, බෙදුම්වාදී, ත්‍රස්තවාදී ලෝකෙන් නැති වෙලා යනවා. ඒ දේ කරන්නයි පුදේවාලේ පිළිලා ඉන්නේ. බලන්න උදාහරණ වුණාට. හරි? ඒ වගේම දෙවියන් ඒ නිසා තමයි මේ ජාතිවාදී වෙන්නේ. ඔබ කියන ජාතිවාදී නෙමෙයි. මිනිමරණ ජාතිවාදී නෙමෙයි. මේ උතුම් සම්බුද්ධහම රැකලා අනාගතයට දායාද කරන්න පුළුවන් මිනිහෙක් වුණා. ඒ වගේම මෙතන ඉන්න හැමෝම මෙතනින් පටන් අරගෙන මෙතෙන් වෙනකල් හැම කෙනාම අපේ මහා සංඝරත්නයේ පවා කැමති නිරෝගීමත් ජීවත් වෙන්න. මේ ලෝකේ නිරෝගීමත් ජීවත් වෙන්න පුළුවන්.
වැඩපිළිවෙල ඖෂධමය ක්‍රමවේදයක් ආහාරමය ක්‍රමවේදයක් සෞඛ්‍ය ක්‍රමවේද අවතුම් පැවතුම් තිබුණා නම් ලෝකයන් රටක කියලා ලිඛිත සාක්ෂි සමග තියෙන්නේ අපි ළඟ පමණයි. අද කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඕන නොවන රෝග අපිට ප්‍රශ්නයක්. අපේ වටේ වෛද්‍යවරු කියනවා නෑ. අපි ළඟ බෙහෙත් තියෙනවා. නෑ. කොලෙස්ටරෝල් ප්‍රෙෂර් සීනි අල්සර් අධිකසම ඔස්ටියෝපොරොසිස් ගෑස්ට්‍රයිටිස් ආතරයිටිස් පිළිකා වගගොඩු තැලසීමියා වගන්දර හෙපටයිටිස් අල්සරේටිව් කොලයිටිස් සිරෝසිස් නන්දනකොල් සිරෝසිස් මේ කියන එකදු ලෙඩකටවත් බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ නැත. කවුරුත් තියනවා කියලා කියනවා නම් එන්න මම ඔයාලා ඔප්පු කරලා පෙන්නනවා ඕනෑම වෙලාවක. හරි? එමනම් සමස්ත ලෝකයේ සුවපත් කිරීමේ යම් විද්‍යාවක් අප සතු තියෙන අපේ හඳුනන්නේ. මෙන්න මේ විද්‍යාව ලෝකයට අවශ්‍යයි. මේ විද්‍යාව රැකගෙන ලෝකයට දායාද කිරීම මගේ පරම වගකීමක් වෙනවා, යුතුයකමක් වෙනවා. ඒ නිසා මම දෙවනියට ජාතිවාදී කියනවා. තුන්වෙනියට මේ හැමෝම කැමති ආයුෂ වැඩිපුර ජීවත් වෙන්න. දැන් ගිහිල්ලා මේ බල්ලෙකුට ගහන්නකෝ ඉන්න ගහන්න එපා. ගහන්න බැවුනට. බල්ල කෑ ගහනවා. කිසිම කෙනෙක් කැමති නැහැ වේදනාව විඳින්න. කැමතිද? කිසිම කෙනෙක් කැමති නැහැ කලින් මැරෙන්න. අපි නම් මරණයට බය නැහැ කියලා. හැබැයි ඒ මිනිසා කරිච්ච ගමන් දෝන කියලා බෙහෙත් ටික ගන්නවා. මැරෙන්න බයයි. මතක තියාගන්න 1948 වෙද්දී අපේ ආයු අපේක්ෂාව 42යි. දැන් 72යි. එදා මිනිස්සු 100 ජීවත් වුණා ද අවුරුදු 65යි. මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබුණු ආයු කාලය දවසින් දවස අපේ අඩු වෙලා. හැබැයි මතක තියාගන්න අපි අපේ රට තුල තිබුණු එකම ලෝකයේම තිබුණු එකම එක සංස්කෘතිය තමයි ආයුබෝවන් කියන සංස්කෘතිය. මේ ආයුෂ බොහෝ කිරීමේ සංස්කෘතිය. මේ ආයුෂ බොහෝ කිරීම තුළින් ආයුෂ වැඩි කරලා සමස්ත ලෝකයාට සිත සුව පිණිස සංසිම පිණිස සතුට පිණිස දායාද කර ඒ දර්ශනය. ඒ දර්ශනය ලෝකයට දායාද කර යුතුයි. ඒ දර්ශනය ලෝකයට දායාද කරන තමයි මම තුන්වෙනි කවදාවත් කියන්නේ. ඒ නිසා මගේ ජාතිවාදී තුල ඔබ දකින ඒ වැරදි පිළිවෙත් නැහැ. ඒක. ඒ වගේම ප්‍රාමතුරුනේ මට ත්‍රිපිටකය ගැන කනවැකුණු තරමම කියන්න කැමති නැහැ. මගේ පෞද්ගලික ජීවිතේ මගේ අත්දැකීමක් මිනිස්සු hina වෙනවා අපි මේ වගේ දේවල් කිව්වොත් එහෙම. ඇත්තටම අපි අහුවෙම දහම් පාසල්ගේ 7 වසරකට විතරයි. ඒ 7 වසරකට විතරක් ගියානේ දහම් පාසලේ 7 වසරේදී සිදුවෙච්ච සංසිද්ධියක් මත ඒ කියන්නේ 7 වසරේදී පොතේ තිබුණා මරණ මංචකයේදී කළ හොඳ නරක දෙක මතක් වෙනවා. එහෙනම් මරණ මංචකයේදී හොඳ නරක දෙක මතක් වෙනවා තිබ්බට අපි අහුවෙන්නේ ඒක අපිට අත්දැකීමක් වෙන්න බෑ. ඔයාලා දන්නේ නැතුණාට මම මැරලා ඉපදිච්ච කෙනෙක්. මම 2002 මාර්තු 15 මහනුවර මහා ආරෝග්‍ය ශාලාවේදී මැරෙනවා. පැයකට පස්සේ මම ආයෙ නැවත ඉපදෙන්නේ. ඒ වෙලාවේ මට හුස්ම ගන්න බැරි වෙයි මම මැරෙන්නේ. ඇත්තම මම දැකලා තියෙනවා මරණය පිළිබඳ අර්ථකථනයක දහම් පොත්පත්වල තියෙනවා හිසට කුළු ගෙඩියකින් ගහනවා වගේ යකඩාවකින් ගහනවා වගේ දැනෙනවා කියලා. ඒක එලෙසම මට සිදු වුණා. හැබැයි ඒවා කියවලා අත්දැකීම් ගත්තේ ඒ දේ සිදු වුණාට පස්සේ අපි හම්බුනේ. හරි? ඒ මරණ මොහොතේ මට දැනුම් දෙයක් තමයි හුස්ම ගන්න බැරුණා. හුස්ම ගන්න බැරුණා ඇයි කියලා හිතනවත් එක්කම අපේ හම්බුනේ මම මාළු මරලා තිබුණා 11 දෙනෙක්. 1995 ඒක මට මතක් වුණේ අප්පා. මේක වෙන 2002 අවුරුදු 7කට කලින් මාළු මරපු එකක් මට මතක් වෙනවා. ඒ වෙද්දිම මට ආපහු මතක් වෙනවා නෑ. මම සත්ව ජීවිතත් ඒක සර්ප ජීවිත 300 ගානක් මම බේරලා තියෙනවා. එහෙනම් මගේ හුස්ම හිර වෙන්න විදියක් නෑ මම ජීවිත දීපු කෙනෙක්. අන්න කළ හොඳ සනරක කියන දෙකම මරණ මංචකේදී මට මතක් වෙනවා. ඒ වෙද්දි ආපහු දහම් පාසල් 7 වසර පොතේ මේක තිබ්බා නේද? එහෙනම් අපි දන්න නමෝද සහෝදරයතු සම්මා සම්බුද්දස්ස කියන නමස්කාර පාඩේ පටන් අරගෙන ඉතිපිසෝ ගාතන් ඉවර කර ධර්මයේ නොවේයි යථාර්ථවාදී වෙන දෙයක් මේක තුල තියෙනවා කවදා හරි දවසක මම මැරෙන්නේ දහම ගැන අධිෂ්ඨාන කරනවා ඒ නිමේෂයෙන් අපේ හඳුන්නේ මම මාව නැවත දකින්න. එච්චරයි මට මතක පැයකට පස්සේ මට සිහිය එනවා. වසර අවුරුද්දක් ගෙවිලා ගියාට පස්සේ මට ලොකු පින්කමකට මුහුණ දෙන්න වෙනවා. මගේ අම්මගේ අත කැඩෙනවා. මගේ අක්කත් විශ්වවිද්‍යාලේ මමත් එහෙමයි. ඒ වෙලාවේ අක්කට උගන්වන්න ඕනේ අම්මට අපිට උගන්වන්න විදියක් නැහැ. අයියා ඒ විදිහේ රස්සාවක් කරනවා. මගේ තාත්තා එතකොට වැඩ තහනම් මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. ඔක වැඩ තහනම් වල ගෙදර
ඊට පස්සේ මම තීරණය කරනවා මම පිළිවෙල කෙනෙක් මට පුළුවන් ඕනම දෙයක් කරලා ජීවත් වෙන්න. මම විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා අක්කඩු ගන්නවා. ඒ වගේම අම්මට අපෝපස්ථාන දෙනවා. මම ඒකේ කර්මය තමයි මට පළ දුන්නේ. අම්මට අපෝපස්ථාන කරපු කර්මය දැන් ගොඩක් මිනිස්සු දැන් තමන්ගේ දරුවට මිදිගෙඩිය අරගෙන යද්දී යෝගට් එක අරගෙන යද්දී බිස්කට් එක අරගෙන යද්දී අම්මට දෙන්නේ නැහැ නේද ඔයාලා? අම්ම බඩගින්න පැත්තක ඉද්දී තමන් කන්නේ ඒක හරි. හැබැයි අම්මට දෙන්නේ නැහැ. දරුවට දෙනවා. ඒ අම්මත් එහෙමයි නේද? හැම අම්ම කෙනෙක්ම එහෙමයි. මේ වැරදි ආදර්ශයක්. මේක කරන්න එපා. මම මගේ අම්මට ගොඩක් අදටත් ආදරය කරනවා. මම මගේ අම්මට අපෝපස්ථාන කරා ඒ වෙලාවේ මාස 3කට වඩා අපේ හඳුරුනේ මට වාසිය මොකක්ද අම්මට මේ ප්‍රතිකර්ම කරපුගේ වාසිය. මම උදේ පාන්දර 2ට නැගිටිනවා. රාය 11ට නිදාගන්නේ. උදේ හරියටම 6 වෙද්දි මගේ රස්සාව ඉවරයි. ඒ කෑම හදන එක කඩයක් පන්න හදන එක අම්මට ඒ කියන්නේ අම්මට ඔක්කොම ටික නාන්න කියන්න කරලා ඔක්කොම ටික සකස් කරලා මම කෑම ටික අරගෙන ගිහලා කැන්ටිමේට විකුණන්න දාලා මට මොනවත් වැඩක් කරන්න නැහැ. ඔන්න කර්මේ පරදුන්න හැටි. මම වැඩක් කරන්නේ නැති නිසා අපි හවල මම ගමේ පන්සලේ බෝධිරි ගිහලා ඉඳගෙන භාවනා කරා. මාස 6ක් විතර යද්දී මගේ ඉස්සරහ දිස්සුම යම්කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයා කියනවා මට දරුවෝ ඔබ හොයන දේ ත්‍රිපිටකය තුලින් දකින්න. ඔබ ත්‍රිපිටකය කියවන්න, ත්‍රිපිටකය දරන්න, ත්‍රිපිටකය ලෝකෙට බෙදන්න කියලා. ඒ පුද්ගලයා කියනවා ඔබට නිතර අපිත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා ඔබ ත්‍රිපිටකය කියවන්න කියලා. ඒ කිව්ව කෙනා අපේ අමුතු ඉරට වඩා දීප්තිමත්. මට දවල් මත්දහන 12ට ඉර දිහා බලන්න පුළුවන්. බලන්න ඉන්න පුළුවන්. අර දැක පුද්ගලයා දිහා මට බලන්න බෑ. කවුරු කෙනෙක් වෙන්නේ නැත්නම් ඒ ගැන පස්සේ කතා. ත්‍රිපිටකයේ තියෙනයි කවුද කියන කාරණා. ත්‍රිපිටකයේ තියෙනයි කවුද කියන කාරණා. මෙතනින් තමයි ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්න. මම ඊට පස්සේ ත්‍රිපිටකය ගැන හොයන්න පොත්ගුලට යනවා. ඒ පොත්ගුල කියන්නේ අපේ ප්‍රදේශයේ තියෙන ප්‍රධානම පුස්තකාලය. පන්සලක්. ස්වාමීන් වහන්සේ මට කියනවා අපේ මට පුතා කියලා කියන්නේ ඒ කාලේ මේකද ගන්න කාලේ පුතා මෙහෙමයි මේ ත්‍රිපිටකයේ පන්සලේ නැහැ. ත්‍රිපිටකයේ පන්සලේ නැහැ ඔයාලා ලැබුණොත් මටත් කියලා දෙන්න. ඔහොම ඉඳි තමයි ත්‍රිපිටකයේ පොත් පන්සලම මොන ගහන්නේ. එතනින් තමයි තවත් ජීවිත වෙනස් වෙන්නේ. එදා මම දැක්කා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණා. ඔබ තාම ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දැකලා නැහැ. මේ ලෝකේ යම් කිසි කෙනෙක් කණ්ඩායමක් ආයුධ ගෙනල්ලා මාව දනගස්සලා මගේ හිසට ආයුධ ටික එල්ල කරලා කිව්වොත් මම මේ ආගම අත්තරපන් ඔබ මරනවා කියලා මං කියන වෙඩි තියපන් කවදාවත් මගේ ආගම අත්තර කිසිම දවසක සමස්ත ලෝකෙ මාන්‍ය ආගම කරන්නේ වුණත් මම කවදාවත් මේ බෞද්ධ දර්ශනය අත්තරින්නේ නැහැ. මේ පණ තියෙන කල් මගේ පණ තියෙන කල් මාසතු ධනය, මාසතු බලය, මාසතු ධර්ම මේ සියල්ල මම මේ බුද්ධ ශාසනය විදිහට කැප කරනවා. ඒ තමයි මගේ එකම බලාපොරොත්තු. ඒක තමයි මගේ එකම හීනය. මේ ත්‍රිපිටකය එළියට ගන්න ත්‍රිපිටකය ගැන අපහුවම දැනගන්න. මම ත්‍රිපිටකය කියවන්න පටන් ගන්නවා. කියවන්න පටන් ගත්තී මම බුදුන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණා හතරම අවබෝධ කරගත්තා. ඊට පස්සේ ටික කාලයකදී මමම ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. ඒ දේවල් එළියට යද්දී අපි හමුරුනේ ලස්සන කතාවක් පනවුවා ගෑන. මේ ත්‍රිපිටකේ බොරුලු. දැන් කිනෝ ත්‍රිපිටකේ බොරු කියලා. කවුද කියන්නේ? සිවුර දරාගෙන ඉන්න කණ්ඩායම. දැන් මට ප්‍රශ්නයක්. ත්‍රිපිටකේ කොහොමද බොරු වෙන්නේ? මම ප්‍රායෝගිකව ත්‍රිපිටකයේ අන්තර්ගත කරුණු කාරණා එකින් එක අත්දැකලා කිසිවක් බොරු නෑ. මෙතන ඉන්න කිසි කෙනෙක් අඩුම පන්සිල් රකින්නේ අපේ. ඔබ වහන්සේට නිල දික් කරනවා. අපේ ආමුදුර සීල් රකින්නේ. අපේ ආමුදුර සල්ලි එකතු කරනවා පන්සල හදන්න. පන්සලට යන්න විදියක් නැහැ. සාදා මේ දාන පත්‍රිකාවක් දෙනවා. ඔබ වහන්සේලා දන්නේ නැතුව ඔබ වහන්සේලා බයින අපේ ආමුදුර මේ මිනිස්සු. ඇයි? නැහැ කියනවා. අපි කන්නේ බොහොම අමාරුයි. පන්සලට මොකද අපි සල්ලි දෙන්නේ කියලා. හැබැයි වෙන දේවල් දැන් මම අපේ අවුල් මම හරි කාලේ කිව්වේ ඊයේ තමයි අද මේ මොහොත වෙනකම් මම
මම පිටේද රජමහා විහාරේ හැමදාම දෛනිකව පන්සලට යන මිනිස්සෙක්. පන්සලේ බෝධි දෙකක් තියෙන බෝධි දෙකට වන්දනා කරන මිනිස්සෙක්. අවුරුදු 20ක්. අපි හැමෝම අවුරුදු 20ක් පුළුවන්ද? අවුරුදු 20ක් එක දිගට පන්සලට යන්න පුළුවන්ද? ඔයාලට පුළුවන් නම් යන්න. මගේ පුළුවන් නම් සල්ලි දෙන්න යන්න. මට වෙලාව දෙන කන්න බොන්න යන්න එන්න අඳින්න බලදින්න ඉගෙන ගන්න හැම දෙයක් එක්කම භාග්‍යතුන් වහන්සේ වැඩසිට ධර්මයේ වැඩසිට මහා සංඝරත්නයේ වැඩින තැනට ගිහිල්ලා මගේ ජීවිතේ දවස ආරම්භ කරන්නට හයිය හත්ති වෙලාවක් ලැබවන්නට නැහැ. ඒක වෙනස් වෙනවා. අපේ අවුරුනේ සමහර ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කියන්න පටන් ගත්තා මම මේ ත්‍රිපිටකය ඉගෙන ගත්තේ ත්‍රිපිටකයේ බොරු. මම දුන්න උත්තර ඒවල නියමට ස්වාමීන් වහන්සේලාට බයිනවා නිඳා කරනවා අත්ත තියන්න එපා බලවත් එක්ක කියන්නේ නෙමෙයි මහා සංඝරත්නයට තියන්න එපා මාව පාස් කරන්න ඕනේ නං හරි කෙච්චර ලේසි වැඩක් නෙමෙයි මහා සංඝරත්නයට අත තියනවා කියන එක මාව පාස් කරලා යනවා කියන ලේසි වැඩක් නෙමෙයි වලට මම තියාගන්න මේ ඔබේ ගම එක හරි හැබැයි මේක මගේ රට ඒ වචනේ හොඳට තේරුම් ගන්න මම මේ ලෝකේ කිසිම කෙනෙකුට බය නැහැ හරි ඒ නිසා මින් ඉදිරියට ස්වාමීන් වහන්සේලාට චෝදනා කරන්න එපා වාලා හරි මම ඒක තාජුත් කතා කරනවා සමහර ස්වාමීන් වහන්සේලා කියනවා අපි හැම ලංකා ප්‍රසිද්ධ මේ විනය වෙනස් කරන්න ඕන විනය පිටකය අයින් කරන්න ඕන ඒක ත්‍රිපිටකය කියනවාද තව එක ස්වාමීන් වහන්සේලාක් කියනවා අභිධර්ම පිටකය බොරු ඒක අයින් කරන්න තව එක ස්වාමීන් වහන්සේලාක් කියනවා මේ ත්‍රිපිටකය බොරුලු එංගලන්තේ දිනවල ත්‍රිපිටකය ඒක ඇත්ත එතකොට දැන් මේ එංගලන්තේ ත්‍රිපිටකය කවුද ලිව්වේ අපේ ආඳුරුනේ අර මේක හොඳට තේරුම් ගන්න මම කියන්නේ ලංකාවේ බුදුන් වහන්සේ පොදුනාද ඉන්දියාවේ බුදුන් වහන්සේ පොදුනාද කියන කාරණාව මම කියන්නේ හැබැයි ඉන්දියාවේ වගකීමෙන් කියන මානවෝද්ද සිල්වා 13න් 2 මඩලකට විදිහ මඩලම ජීවත් වෙන්නේ අය යන්නේ තනියෙන් එන්නේ තනියෙන් ඉන්නේ තනියෙන් වැඩ කරන්නේ තනියෙන් ඉන්දියානු බුද්ධයන්සට ඕමනාවට තමයි ලංකාවේ බුදුන් වහන්සේ පොදුනාගේ වැඩ පිළිවෙල හදලා තියෙන්නේ එයාලා ඔක්කොම කියන්නේ සිරි දනදාව සිරි පාදය සිරි කියලා කියන කිසාදානේ මේ 1956 තමයි මේ සිරි ප්‍රශ්නය ආවේ සිරි ප්‍රශ්න සිරි දනදාව එහෙම නැහැ ශ්‍රී දනදාව ශ්‍රී පාදපක් මලදියා දැන් කොහොමද වෙන්නේ කියලා අහන්න එපා 1848 ටොරින්ටන් අධිපතිවරයාගේ ප්‍රඥප්තිය අනුව කොණ්ඩවවන හැම එකම අංගම්පටය නොවු රාජ්‍යතර විරුද්ධවාදකම් කරන විරුද්ධවාදීන් ලෙස අර්ථකථනය කොට හිස්ස කොණ්ඩ කපා දමන නීති කියන වෙලාවේ අපිට ගුරු ගෙදර අපට අහිමි වුණා ඒ ගුරු ගෙදර අහිමි වෙද්දී තාන්න මාන්න ගරු නම් පිණිස හරි අපේ මිනිස්සු පොත්පත් කරා අපේ ඒ කරපු පොත්පත් එංගලන්තේ තියෙනවා යමෙක් කියනවා නම් ත්‍රිපිටකයක් එංගලන්තේ තියෙනවා කියලා පාරිශුද්ධ ත්‍රිපිටකයක් අනේ සරලයි අපි අර මුලින්ම ඒ කාබනික පරීක්ෂාවක් කළ යුතුයි. හැබැයි ඒක ඉන්දියාවෙන් නොකළ යුතුයි. ඒක ඉන්දියාවෙන් නොකළ යුතුයි. රහස්‍යගත රටවල් තුනකින්වත් මේ කාබනික පරීක්ෂා කරන කාබන් ධාතු දාන පරීක්ෂණ ටික. හරි? ඊට පස්සේ කාල නිර්ණය කරලා තමයි අන්තර්ගත සමාජගත කරන්න ඕනේ. එතෙක් කරන්න බෑ. ඒකට තමයි පුතේ සිංහල බෞද්ධ රජෙක් ඕනේ කියන්නේ මම. මේ දේවල් එක මේ හොතොන්ෙක් කරන්නේ නැහැ. හිතන්න එපා අනුකුමාර දිසානායක මහත්තයා ඒක කරයි කියලා ඒක කරයි රනිල් වික්‍රමසිංහ කියලා හිතන්නත් එපා නාමල් රාජපක්ෂ කරයි කියලා හිතන්නත් එපා උන් ඔක්කොම හොරු අවුල් දෙම කිව්වම මං කිව්වනේ හොරගම් කරේ නැහැ කියලා කියනවා ඔප්පු කරෝ දේශපාලන ඔක්කොම හොරු හරි සිංහල බෞද්ධ රජෙක් තනපන දරුවනේ අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ ප්‍රදේශයේ පන්සල් 200ක් වහිලා හාමුදුරුවෝ කෙනෙක් මහාන කරන්න දෙන්නේ පොඩි ස්වාමීන් වහන්සේලාමත් මහාන කරන්න දෙන්නේ ඒක අකපයිලු ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්ලු මේ රටේ සංස්කෘතිය අත තියෙනවා
මිනිස්සු නිහඬ වෙලා බලාගෙන ඉන්නවා. ඇයි? මොකද්ද වෙලා තියෙනවලට? මෙලට දිස්ත්‍රික්ක 6ක විහාරස්ථාන කරන්න දෙන්නේ නැහැ. හැබැයි කමින්වම ගෙන්ගට කෝවිල් බඳිනවා. කවුරුත් කතා කරන්නේ මේ සල්ලි ඉන්න කොයිද කියලා හොයන්නේ කිසි කෙනෙක්. මොකද්ද දරුවනේ වෙලා තියෙන්නේ? ඒව වෙන්න බෑ. මේක පන්සල මූලාසගත කරගෙන ගම දියුණු කරපු රාජ්‍යයක්. වලගම්බා රජතුමා වෙන ඔබ වහන්සේ පැහැදිලි කරා වලගම්බා රජතුමා නැතුව මහා සංඝරත්නය අපට පාලනය කරලා තියෙනවා. වලගම්බා රජතුමා ඉන්න විදියට එහෙම මේ ශාසනය රැක්කේ, එහෙම මේ සංකල්පය රැක්කේ, එහෙම අපේ ජාතියට පණ දුන්නේ. ඒ නිසා ඒ රටක මිනිස්සුන්ගේ ලෙන් උපන් ඔයාලා මේ ඉබාගාත යනවා වගේ වැඩ කරන්න ඉඩ තියන්න බෑ. මතක තියාගන්න. ඒ නිසා ලංකාවේ බුදුන් වහන්සේ ඉපදිනවා නම් අපි කැමති නෑ අපි හොම. කිසි ගැටලුවක් නෑ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පළමු ධම්සක් පැවතුම් සූත්‍රය පැවතිච්ච තැන ඉපදුණු තැන බුදුන් තැන පිරිනවන පාතනට. එන්න. මහා සංවේගය උපදවන්න කියලා කියන්නේ මේ නිවන් දකින්න බෑ උතෙන් ගියා කියලා. මහා සංවේගය උපදවන්න කියලා කියන්නේ මතක තියාගන්න. ඒ නිසා අපිත් කැමති. කොහේද කමන්නේ. හැබැයි ත්‍රිපිටකයට තියන්න බෑ. ඒකට මම විරුද්ධයි. හරි? ඒ වගේම තව සමහරකට රහත් වෙලා වල ලොකු ප්‍රශ්න මේවා. රහත් වෙච්ච කන්නාමින ගොඩක් ඉන්නවා බෑ. නේද? ඒකල කියනවා මම රහත් වෙලා ඉන්නේ. එහෙම එක ස්වාමීන් වහන්සේනමක් කියනවා මම නම කියන්නේ අකමැති. ඒ ස්වාමීන් වහන්සේ මංගාවට වැඩම කරේ තමන්ගේ බිරිඳත් එක්ක. රහත් වෙලා ඉන්නේ. ඒකල කියනවා මේ රහත් වුණාට පස්සේ දන්නේ බිරිඳගේ අවශ්‍යතාවය. මේ හොරු හොඳේ මේ මහා සංඝරත්නය නෙමෙයි. වහන්සේ බෝරවා ගන්න එපා. වහන්සේ නෙමෙයි මේ. රටේ සිවුරු දාගෙන හොරු ටික. ඒ හොරු අඳුරගන්න තමයි ත්‍රිපිටකය බෙදාගෙන යන්නේ අපි හොරු. රටේ මහා සංඝරත්නය අත තියන්න අපි අත නොතිය ඉන්න තරට සමාජය පත් කරන්න මුලින්ම මොකද කරන්නේ? මිනිසා ධර්මයකට දැනගන්න වෙනවා. සමහර මිනිස්සු ගුරු කරනවා, සමහර මිනිස්සු හේන් කරනවා, සමහර මිනිස්සු ස්වාමීන් වහන්සේට බැලවෙනවා, සමහර ගෑනුන්ට බැලවෙනවා. වැඩක් නැති දේවල්. ඒ නිසා මතක තියාගන්න අදින් පස්සේ ඔබට තියෙන වගකීම, ඔබට තියෙන යුතුයකම, ඔබට ලැබුණ මහා භාග්‍යය. මහා සංඝරත්නයේ විහාරස්ථාන වැඩ ඉන්නවා. සර්වජන වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම අද ධර්මයේ වැඩ ඉන්නවා. තෙරුවන් වැඩ ඉන්නවා. අය මොකටද අපි හැමෝම බය? අපි කාටද බය වෙන්නේ? මරණයටවත් බය වෙන්න එපා. සමහර මිනිස්සු කියනවා බලන්න මහාරයාගේ නම කියන්න එපා. ඇයි? උට බය වෙන්න අපි භාග්‍යතුන් වහන්සේ සරණ ගිහුවා අය. මහාරයා සරණ ගිහලා නැහැ. අපි මහාරයාගේ දූතයෝ නෙමෙයි. මහාරයාගේ දූතයෝ තමයි අම්මු. එයාගේ නම කියන්න එපා. ඇයි බය? අපි බය වෙන්නේ මහාරයාට නෑ. මාරයාගෙන් මිදෙන්න තමයි දහම තියෙන්නේ. එහෙනම් මොකටද ඒකට බය වෙන්නේ? හරි? අපි නම් බය නැහැ. මම නම් බය නැහැ. මම මාරයාට කැමතිවම මියෙන්නෙත් නැහැ. මම මට ඕන දවසට මම මැරෙන්නේ. ඒක තමයි මගේ හැටි. හරි? අපි කවදාවත් මේ රටේ සිංහල දේශයේ වැසියන් මරණයට බය නැහැ. අපි සසරට බයයි. අපි පවට බයයි. මතක තියාගන්න. ඒ පවට බයට හැදුණු ජාතියට අදත් වෙලා තිරණ වෙන ගොඩක් දුකයි. මම අර කිව්වේ අපේ අnder පන්සලේ එක මිනිහෙක් නැහැ. අපේ පන්සලේ එක මිනිහ ඔබවහන්සේලාත් කිව්වනේ අපේ අnder. පන්සලේ එක මිනිහෙක් නැහැ. ඊයම රෑ යද්දි 7:00 විතර ඇති. 5:07යි මගේ පන්සලේ පත් වෙලා තිබුණේ. මගේ ඇස් දෙකට කඳුරව මම කල්පනා කරා ඒකෝ පොසොන් පුර 15ක පොයේ දවසේ. වටේටම මේ ලයිට් දාලා හැමතැනම. හැබැයි මිනිහෙක් නැහැ. කතහම් පදයක් ඇහෙන්නේ නැහැ වෙලාවේ. සනසීමක් කොහොම උදා කරගන්න. හැබැයි දන්සල් වල පෝලිං වල මම වගේ රජෙක් පහල වෙන්න ඕනේ මේ රටේ. මම කියන්නේ දන්සල් එක දවසින් නැති කරනවා. යකෝ විහාරස්ථානේ එන්නේ නැති මිනිහා පටන් අරගන්න බපේ අද දන්සල් වලින් නැන්ද කියලා. දන්සල් කියන එක තේරුමක් දන්නේ නැහැ. දන්සල් දෙන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. අඩුම තරමේ රාජ්‍ය මැදිහත් වීමෙන්වත් ඒ දවස විතරයි අපිට මිනිහෙක් පන්තඩන දවස
මේ භාග්‍යතුන් වහන්සේගේ තෙමගුණ සීකරන දවස එහෙම නැත්නම් අපේ ධර්මයේ කියවෙන සමාන බොහෝ සංසිද්ධි සිදුවන පසළොස්වක පොහොය දවසට මේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු දවසේ හත් දෙයියනේ අපිට දහම් පදයක් වැකියක් අහලා මේ ආලෝකයේ තියෙන දවසට මිනිහාගේ සෑම ශරීරයේ ක්‍රියාකාරක නිවැරදි වෙන්නේ යම් බුදුවරු පහළ වෙන්නේ ආලෝකයේ දවසට. එහෙව් දවස අපට අහිමි කරනවා නම් මේ ක්‍රමානුකූල උපක්‍රමශීලීව කරන වැඩ මේ සංස්කෘතිය අකමකා දමන්න මේ බුද්ධිමත් ජාතියේ ජාතික වස්තු අයින් කරලා දාන්න කරන වැඩ පිළිවෙලට වල දායක වෙන්න එපා. මින් ඉදිරියට පොය දවස නෙමෙයි පුතේ වෙන දවසක දන්සල් දෙන්න. අපි දන්සල් කරන්න කැමති මමත් දෙනවා. අද අපි දන්සලක් දුන්නා. ඊයේ 11 වෙනිදා කරා. අද ත්‍රිපිටක පුස්තක පූජාවන් දෙකක් තිබ්බා. බෑන් මෙතන මේ විහාරස්ථාන එක. මතක තියාගන්න සමන් ඉල්ලීමක් කරනවා. අර වෙනස් වෙන්න පටන් ගන්න. වෙනස් වෙන පටන් ගන්නොත් මෙන්න මෙතනින් මම ගොඩක් කතා කරන්නේ නැහැ. ගොඩක් දේවල් තියෙනවා කියන්නේ 1803 දුවිලි කියලා හිටිය කාලකන්ණිය. උන්ද මිනිස්සුගේ දේශාටකෙක්. මං කියන්නේ කාලකන්ණිය. මේක වගේ රටකට ලියන එක තනක මේ හිස මුඩු කරපු කහ සිවුරනම් වූ ඇඳුමක් අඳින මේ උදවිය ඉන්නකම් මේ රාජ්‍යත්වයේ කවදාවත් අපිට ගන්න බෑ කියලා. මේ කවුරු ගැනද කියන්නේ? අපේ මහා සංඝරත්නය ගැන කියන්නේ. දරු රජුන්ට හිසනොනමන මිනිස්සු වඳින්නේ මහා සංඝරත්නයට. රජුන් පවා හිසනවා දනගසා වඳින්නේ එයාලා කිව්වත් ඕන දෙයක් කරනවා. ඒ නිසා පන්සලක් සමග තියෙන උදු බැඳීම නැති කරන්න කියනවා. අපි හවුරුදු දැන් ඒක වෙලා නේද? දැන් ඒක වෙලා වැඩිපුරම ඉන්නේ කාන්තාවන් පිරිමි ගොඩක් අඩුයි නේද? හැබැයි ඉස්සර මහා සංඝරත්නය සමග ගනුදෙනු කරේ පිරිමි. මොකදයි? ඒතර ප්‍රශ්නයක් තියෙනවා. උපක්‍රම දෙකයි පාවිච්චි කරේ. එක උපක්‍රමයක් තමයි හාමුදුරුවෝ සිල් රකින්නේ. උන් අපේ දොබාසක එක චෝදනාවක් නේද? මම කියන්නේ හරි. හාමුදුරුවෝ සිල් රකින්නේ නැහැ කියමුකෝ. දැන් ඔයාලා කවුද අයිතියක් දීලා තියෙන්නේ? කොතනද අයිතියක් දීලා තියෙන්නේ? කොයි වෙලාවද අයිතියක් දීලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේගේ ශික්ෂාව ගැන කතා කරන්නේ. ආමුදුරුවගේ ශික්ෂාවක් කරනොත් ඒකට විනයක් තියෙනවා. ඒ විනය ක්‍රියාත්මක කරන්න අපිට බෑ. පුළුවන් අපේ ආමුදුරුවෝ? අපිට බෑ. මේ මතක තියාගන්න රටවැසියෝ සියලු දෙනාම මොකද මේ රාජ්‍ය වෙනවා. මහා සංඝරත්නයේ සූරු කරවන්න අපිට බෑ. ඒකට වෙනම විනය කර්මයක් තියෙනවා. මතක තියාගන්න හොඳේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් ස්වාමීන් වහන්සේට බහිනවා නම් හරි ඊට කලින් තමන් සිල් රැකලා පන්සිල් රකින්න. මෙතනින් පටන් ගන්න මෙතන දක්වා මේ කිසි කෙනෙක් අපේ පන්සිල් රකින්නේ නැහැ. හරි ඔයාලා රකින්නවා කියලා කියනවා නම් මං අනුරුද්ධ සිල්වා අත උස්සපුවම ප්‍රශ්න කරනවා. මගේ කට ගොඩක් හොඳ නැහැ. නේද බං? පුළුවන් නම් අත උස්සන්න සිල් රකින්න එක්කනේ පන්සිල් මම රකින්නවා කියලා අත උස්සන්න. හැබැයි අත උස්සපුවම ප්‍රශ්න කරනවා. සීලය අධිෂ්ඨාන කරලා අත උස්සන්න පුළුවන්. කවුරුත් නෑ. ඕක තමයි ඇත්ත. ඔයාලා අත උස්සන්න බෑ කොන්දක් නෑ ඔයාලට. හැබැයි අපේ හාමුදුරුවෝ වරදක් කරෝ. රෙදි උස්සගෙන ඉන්නේ මෙතන. මින් ඉදිරියට එහෙම කරන්න බෑ. එහෙම කරන්න ඕන සදාචාරාත්මක අයිතියක් නෑ. බුදුන් වහන්සේ ඔබට පවරපු දේ ඔබ කරලා නෑ. මතක තියාගන්න. එහෙම වුණත් හාමුදුරුවෝ වරදක් කරා කවදාවත් බලන්න මුස්ලිම් පූජකයෙකුට බයිනවද කොහේද? ද්‍රවිඩ පූජකයෙකුට බයිනවද? ක්‍රිස්තියානි කතෝලික පූජකයන්ට බයිනවද? නෑ. අපේ අඳුර බයින්නේ සභාව වෙන්න ඕන මේ විහාරස්ථාන කියන්නේ වීම ගැන. ඔබ වහන්සේලාගේ කාලය. හැබැයි අපේ හාමුදුරුවෝ මම දකමියේ පෙළ අර ස්වාමීන් වහන්සේලා නටන වීඩියෝ එක මේ ස්වාමීන් වහන්සේලාද නෑ. මේ රටේ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ විසින් විශ්වවිද්‍යාලවල අවුරුදු කිව්වම දැන් ඉන්න අනුරේ ඡන්ද දීපුවම නැති. හැබැයි මම කියනවා මේක. පේරදෙණි විශ්වවිද්‍යාලේ අවුල එන්නක කියලා ලේන් එකක් තියෙනවා. ඒ අවුල එන්නක යද්දි පේරදෙණි විශ්වවිද්‍යාලේ කියපු වික්ෂුන් වහන්සේලා සිවුරු ගලවන්න ඕන බෑ. තොප්පිය දාන්න ඕන. ගෑනමගේ අතින් අල්ලගන්න ඕනේ. සිගරට් බොන්න ඕනේ. අරක්කු බොන්න ඕනේ. ඒකේතර උපසංස්කෘතිය. ජාතික සංස්කෘතිය අත තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණ.
පැවුම්ටිකුත් ඉන්නවා මේකේ. මෙරට බුද්ධිය සමාන කරපටෙකුත් ඉන්නවා. මුස්ලිම් ජාතියේ ස්වාමීන් වහන්සේලා 200ක් මහාන කරලා ඉන්නවා. ඇයි? අවුරුද්දම කිව්වා. මම බය නැහැ පුතේ. මම මැරෙන්න බය නැහැ. මේ මහා සංඝරත්නය නෙමෙයි මේ වැරදි කරන්නේ. මහා සංඝරත්නයේ මුවාවෙන් වැරදි කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ වැරදි නිර්මාණය කරපු කණ්ඩායමක් තමයි අද රටේ රාජ්‍ය බලය අරගෙන තියෙන්නේ. කවුරු නැහැ කියනවනම් එන්න යන්න. දැන් අපි හැමෝටම විශ්වවිද්‍යාලයේ කැඳවුම් කරු කවුද? වික්ෂු කැඳවුම් කරු. ටයිසන් කියලා කෙනෙක්. ටයිසන්. හරි මටත් පොඩක් අගදාගෙන ආවා. වැරදි කරවන්නේ යාලා. අපේ හාමුදුරුවෝ නින්දා විඳින්න වෙලා තියෙනවා. එහෙම වෙන්න බෑ. අපේ හාමුදුරුවෝ 227ක් ශික්ෂාවක් රකින්න තියෙන පුතේක ලේසි නෑ. හරි අපහසුයි. ශික්ෂාවන් කැඩෙනවා. කැඩුණොත් නැවත ආපතේ හදාගෙන දේශනා කරගෙන නැවත සැකසෙන්න පුළුවන්. පාරාජික නොවුනොත් පාරාජිකුණත් අපේ හාමුදුරුවෝ සිවුරු ගලවන්න බෑ. මේ උන්දර කොහොම සිවුරු ගලවන්නේ? මම දැක්කෝ හැමතැනම කියනවා ඕකගේ සිවුර ගලවන්න ඕනේ මේකගේ සිවුර ගලවන්න ඕනේ එහෙම කියනවා. ඒව කරන්න ඉඩ තියන්න එපා පුතේ. වලලුකු පාපයක් කරගන්නේ මේ මහා සංඝරත්න අත තියලා. අනිත් කාරණා තමයි අපි හඳුන්නේ මෙයා දේවාල වලට යනවා. මෙතන පටන් ගත්තට පස්සේ හැමෝම දේවාල වලට යනවා. කොහෙද දෙයියෝ කෙනෙක් ඉන්නවද ඔළුවට ආරූඪ වෙලා ඉන්න යනවා. පෙරේතෝ විතරයි යකට එන්න. දෙවියන්ට යකට එන්න බෑ. මල පෙරේතෝ ටික දෙයියෝ කියලා වදින්න එපා. පිස්සුදු පුතේ වලට කතරගම යනවා. කතරගම දේවාලය පැවුණා. කතරගම දෙවියෝ වැඩ ඉන්නවද? කතරගම දෙවියෝ ඉන්නවා. එතන නෑ. බැලුවා කියනවා. ඔය යන්න එපා කියන්නේ නෑ. හැබැයි විහාරස්ථානෙට බැලගෙන මහා සංඝරත්නයට බැලගෙන පිරිත් නූලක්වත් යට නොගහගෙන දෙයියෝ කියලා හම්බුනට දෙයියෝ දෙන්නේ නෑ පුතේ. මහා සංඝරත්නයේ ආශිර්වාදයේ අපි සාමාන්‍ය විවාහයේ තුන් සූත්‍රයව සජ්ජනා කරපු පිරිත් නූල ගැට ගහ ගන්නවා. මම නම් ගැට ගහ ගන්නවා. මට කියන සංසතිය. අපේ හඳුන කාර්යයක් වෙච්චාම මගේ ගුරු හඳුනෝ කීපනමක් ඉන්නවා. අපේ මේ ගුරු හඳුන තමයි සමාවෙන්නේ. මම පිරිත් නූල කරගෙන මට නම් ඒකේ අනුසංස තියෙනවා. මුදලම තියෙනවා. මේ නිදිරට දේවාලයකට යද්දි දේවාලයකට පණුවක් දාද්දි දේවාලයකට පණුවක් පුදද්දි පළතුරු වට්ටියක් පුදද්දි ඒ සල්ලි ගෙදර එකතු කරලා විහාරස්ථානය හදන්න. මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේ කොටගත් සූත්‍ර දේශනා කරනවා මහා ලොකු යාගයක් දිනවල වඩා මහත්ඵල ආනිසංසදායක කුසලයක් අත් වෙනවා කියලා කියනවා. සතර දිගින් වඩන ආවාසයක් කරනවා. අපේ හාමුදුරනේ බෝධි මන්දිරයේ බෝධි ගරය හදද්දි ප්‍රශ්න නැහැ. ධාතු මන්දිරය හදද්දි ප්‍රශ්න නැහැ. චෛත්‍ය බඳිද්දි ප්‍රශ්න නැහැ. බුද්ධ මන්දිරය හදද්දි ප්‍රශ්න නැහැ. හැබැයි ආවාසය හදද්දි කියන්නේ උපාසනා දේශනා කරන්නේ ආවාසය හදද්දි ප්‍රශ්න. හාමුදුරුවෝ මොකද ඔහොම එකක් මතක තියාගන්න දරුවෝ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ චෛත්‍ය කියලා නෙවෙයි ත්‍රිවිධ චෛත්‍ය කියලා නෙවෙයි. සතර දිගින් වඩිලා මහා සංඝරත්නය උදෙසා ආවාසයක් කර දීම තමයි මහත්ඵල මහත් ආනිසංසදායක කුසලය. ඒ නිසා සත්‍ය දැනගන්න දැන් ඔබට මඟ විවර වෙලා ත්‍රිපිටකයේ පන්සලේ වැඩ ඉන්නවා. ඔබට පුළුවන් අදම සතියකට එක දවසක් ඇවිල්ලා අපේ හාමුදුරුවෝ වන්දනා කරලා එකක් පසව ඉඳගෙන හාමුදුරුවෝ හිත නොරදෙන විදිහට ආරාධනා කරලා අපේ හාමුදුරුවනේ අපිට ඔබ වහන්සේ ත්‍රිපිටකය දේශනා කරන එක සූත්‍රයක්වත් කියලා ඔබ ආරාධනා කරන්න. එතකොට ඔයාලා බලාපොරොත්තු වෙන හාමුදුරුවෝ පොත නැතුව ධර්ම දේශනා කරයි කියලා. අපේ හාමුදුරුවනේ මේ ලෝකේ ඉන්න හැම පූජකයෙක් වනිත ආගම වල හැම පූජකයෙක්ම අතේ තමන්ගේ ආගමේ ග්‍රන්ථය තියාගන්නවා. ෆාදර්ස්ලා බයිබලේ තියාගෙන බයිබලේ පෙරලා ඒක විස්තර කරන්නේ. ඒකට කවුරු බලින්නේ නැහැ. අල් කුර්ආනේ මුස්ලිම් දරුවෝ එහෙම දේශනා කරන්නේ. අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේලා ත්‍රිපිටකය කරනකොට හාමුදුරුවෝ බණදන්නේ නැහැ. පොතේ බලගෙන අපේ හාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. මොනවා හරි හාමුදුරුවෝ දරුවෝ මුන්ට පේනවා. මාර කරුණයක් නේ. මින් විදිහට ඔබ වහන්සේලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ හාමුදුරුවෝ. මම බොහෝ සෙල් රකින්න කෙනෙක්. මම කියන්නේ අපේ මේ උතුම් සම්බුද්ධ ශාසනයේ චිරකවත්ම වෙනුවෙන් අද පටන් ඔබ වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ ඉදිරි දියුණුව වෙනුවෙන් මේ මිනිසුන්ගේ ධර්ම අවබෝධය පිණිස ත්‍රිපිටකය අත දරාගෙන ධර්ම දේශනා කරන වෙනුවෙන් ඒක ගෞරවණීය ආරාධනා
මම මේ කරන ආරාධනයේට අපේ හාමුදුරන්ට ඒකට එකතු වෙන්න වෙනවා. මම ඉතින් ඉහළට දේශනා කරගෙන යන්නේ නැහැ පුතේ. මතක තියාගන්න අද පටන් දේවාල ප්‍රතික්ෂේප කරන්න විහාරස්ථානට එන්න. හරි අද පටන් ගන්න ජීවිතේ ලස්සන ජීවිතයක් ඔබට තියෙන්නේ. ඊර්ෂ්‍යා, ක්‍රෝධය, වෛරය, තණ්හා, වාසාව අතරින්න අල්ලපු ගෙදර කාට ඕනද ගෙවල් හදපු යුගය අවසන් කරන්න. අල්ලපු ගෙදර කාට ඕන විදිහට බලාගෙන මිනිස්සුන් ඕන ඇඳුම් අඳපු විදිය, කාපු විදිය නවත්තන්න. අල්පේච්ච ජීවිතේ නැවත ආරම්භ කරලා ලස්සන ලොවක් තරන්න. එදාට අනුර කුමාරට මේකට කරන්න ලේසි, පහසුයි. නැත්නම් වෙන කෙනෙක් ආවොත් යාර ලේසි, පහසුයි. රජ කෙනෙක් පත් වුණාට පස්සේ ඒක කකුලෙන් අතර වැඩක් නෑ මා පුතා. ඒකට මේ රට ශක්තිමත්ව කරගෙන යන්න ඔයාලගේ ඉඩ දෙන්න. ඔයාලා වගා කරන්න, ඔයාලා හම්බ කරන්න, ඔයාලා නැගී සිටින්න. එදාට මේ රට ස්වයංපෝෂිත වෙයි. අනුර කුමාර තනියම වගා කරලා 2 කෝටි 20 ලක්ෂයකට කන්න දෙන්න බෑ පුතාලා. මතක තියාගන්න. පුළුවන් අපේ අමුතු. ඒ මනුස්සයාට දැන් බැල බලින්න මාස 6යි අරක කරේ නෑ මේක කරේ නෑ. ඒක කරන්න බෑ. කරන්න ඉඩ දෙන්නේ නෑ. කරන්න බෑ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. කවුරු රජ වුණත් කවන්නේ. කොයි දේශපාලනඥය මේ ගමේ හිටියත් කවන්නේ. කොයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේක ප්‍රධාන දායකයෙක් වුණත් කවන්නේ. ඔබ පන්සල අත්තරින්න එපා. ඔබ සංඝරත්නය අත්තරින්න එපා. ඔබ තෙරුවන් අත්තරින්න එපා. ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඔබ යටත් කරන්න, ඔබ වේද බින්න කරන්න, ඔබ විනාශ කරන්න, ඔබ බිම දාන්න මේ ලෝකේ කාටවත් බෑ. දිනු මිනිසෙක් වෙන්න ඔබට තියෙනවා අද ඉඳලා ත්‍රිවිධ රත්නයම මිල කරන හැකි මාණික්යන් 3ක් ඔබට ඔබේ ගමේ තියෙනවා. එතනින් ජීවිතේ පටන් ගන්න යයි මගේ ඉල්ලීම. අපි ආවුන අවසරයි මේ විහාරස්ථානයකදී සමහර දහම් කරුණු අපිට කියන්න වුණා. සමා වෙන්න ඕන වාසල වැඩි ඉන්න වෙලාවක මම මේ දේවල් කිව්වාට ඒ වගේම මාතියන් වරදක් සිදු වුණා නම් අපේ හාමුදුරුවෝ ත්‍රිවිධ රත්නයේ මාතියන් වරදක් සිදු වුණා නම් අපේ හාමුදුරුවෝ සමාධිය කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිනිසුන් වශයෙන් වලට යම් හිතර දිවීමක් වෙන්න ඇති. අම්මට තාත්තට බැන්න හිතර දෙන්නේ නැහැ. තමන්ට පිහියෙන් යන තමන්ගේ දරුවගේ බිල්ල කැපුවත් හිතර දෙන්නේ. හැබැයි දේශපාලනචුන් බලද්දි පොඩක් හිතර දෙනවා. ඒකට කියන්නේ වහල් තන කියලා. ඒක තමයි. එහෙම හිතර දුන්නා සමාධිය. හැමෝම එකතුලා සතුටින් සාමයෙන් සමගින් සහජීවන ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න. හැමෝම අදපට හැමෝම කියන තෙරුවන් සරණයි ගිහිල්ලා බුදු සරණයි ගිහින් එන්න කියලා එහෙම කියන්න එපා. හැමෝම තෙරුවන් සරණ යන්න.